ඕ මට නම් තේරෙන්නේ නැහැ මොන මගුලක් කරන්නද කියලා බං. බලපන් මේ මගුල කරලා කොහොමද පවුලක් නඩත්තු කරන්නේ? දැන් මගේ ගෑනු දෙන්නේ නැහැ. පිරිමි දෙන්නේ නැහැ. කොල්ලෝ දෙන්නේ නැහැ. කෙල්ලෝ දෙන්නේ නැහැ. ඔක්කොම නඩත්තු කරන්නේ මේ කාලකණි පඩියන්නේ. දැන් වැඩි ඕනේ නැහැ. අර උක්කුවා. ඌ රට ගියා. ඌගේ පවුල ඒකත් නඩත්තු කරන්නේ ආයෙත් අතර නොදෙන්න මටනේ. ඒකෙන් දෙයයන් කැමතිරුනේ දේවල් ඉතින් අපිට මුත් ගන්න බෑනේ. ඒ වුණාට මුහුණක් දැනගන්න ඕනේ මචං. මම මේ ඇඟේ අමාරුවට තියෙන මේ පොල් ගස් උඩ නැගලා පාළු වල්ලනවා දවස් ගානේ. ඒකට ගෙදර ගියාම ඒ ගෑනු මගේ වල්ල පට්ට ගහන්න බලන්න. ඔබට මට තේරෙනවනේ මගේ සිටුේෂන් එක. හා? ඔව් බං. මට තේරෙනවා බං. හොරපොල් කඩනවා. හොරපොල් කඩනවා. ළමයි නාවනවා. පියපැනු පැන්ටල් කොක්කු බොනවා. හොරපොල් කඩනවා. ළමයි නාවනවා. පියපැනු පැන්ටල් කොක්කු බොනවා. ඒ පාර තෝ මොනවද කියන්නේ? ඇයි කියන්නේකෝ තෝ හොරපොල් කඩනවා කියලා කෑ ගහන්නේ? ඊට හොඳයි තෝක පත්තරේ දැන්වීම දාලා ටීවී එකේ ඇඩ් එකේ දීපිය. හරි චතුරයි. ඌ ඔහොම මූට කොච්චර ටාගට් දෙනවද? ඌ එකක්වත් හරියට කරලා දෙනවද? මේ සැරේ තොට එක පොල් වල්ලක් දෙන්නේ නැහැ. කවුද උඹගේ මල්ලා කිව්ලේ මම? නවත්ත ගනියලා තොපි දෙන්න. අනික තෝ බලපන් සරම ඇඳලා. බැනියම ඇඳලා සන්ග්ලාස් දෙක දාලා ඉන්නවා නිකන් ෂාරුක් ખાන් වගේ. අඩුම ගානේ බය යටට යටිතල පසුක මොකක්ද දාලා දාවේ? මොකද එකපාරට මෙහෙම ඇව්වේ? ඇයි පිදුරංගල වැද්දවත් එක්කයි යන්නද? මගුලක් නෙමෙයි බං. ආවට දම් පාට එකක් දාලා ඉන්නේ. ඔව් ඒක හොඳයි මොකද මට තව ගෑනු බාර ගන්න බෑ අනුන්ගේ. යමන්. Hey sexy lady, ooh baby, I am your man. හලෝ කවුද? ඇමතුමා. ඔව් ඇමතුමා. ඇමතුමා. අවුලක් නැහැ. අයියෝ කජු කනවා වගේනේ. ඔව් දැන් තියෙන කජු තින් බල්ලෙකුට තියා මිනිහ උඩක් කන්න බෑනේ. හරි ඇමතුමා. කවුද කතා කරේ? ඇමතුමා ග්‍රාම සේවකයෙක් ගත්තේ හොරපොල් කඩන්න කියලා. කවද්ද ඩේට් එක? ඩේට් එක නම් අහගන්න බැන්නානේ. ඔය කරේ වැඩක් ඉතින්. හරි ආයෙ කෝල් කරලාම ආයෙ කෝල් කරමු. හලෝ ඇමතුමා. ඕ මේ අර හොරපොල් කඩන්නේ. ඔව්. මේ ඇමතුමා ඩේට් එක කවදද? මොනවද ඇමතුමා? ඒ ඩේට් එක ගැන ඒ ඇමතුමා චි මොකද ඔය අහන්න? නෑ ඒ ඩේට් එක නෙමෙයි මේ අර හොරපොල් කඩන ඩේට් එක. හරි ඇමතුමා. හරි. කවුද කිව්වේ රේට් එක? 17. අවුලක් නැහැ. අවුලක් නැත්තේ මන් නෑ බා. බලමු මොකක් හරි කරමු නේ. යම්. ගාන්ට බල්ලා කඩහන් ඈ. හොඳ වල්ලක් බාපන් බං. කුරුම්පගෙඩි දෙක තුනකුත් කඩපන්. මුන් දෙන්න මාව උඩටම නැග්ගුවා. උන්ට තේරෙන්නේ නැද්ද දන්නේ මට උඩ බිම් බලන්න බැරි ලෙඩක් තියෙනවා කියලා. හෙලෝ නත්තර කොහෙද ඉන්නේ? ඕවනේ අද ඉන්නේ දුව. කොච්චරලා බලන් හිටද ඔය එනකන් තෑගි බෝග හැමදේම අරගෙන. ඔයා තමයි අනේ මට නම් තේරෙන්නේ නැහැ. මට ඇත්තටම හිතෙනවා අන්තිමේ පොඩ්ඩක් ඉන්නවද? උන්යකෝ අත වැඩේට බහැලා වගේ. ටැපියක කරන්න හොඳ වැඩක්. හොරෙන් පෝ කඩන්න අද නම් දෙන්න ඕනේ මුන්ට නම් අද නම් වැඩක් අනිවාර්යෙන්ම. තපංග මම බහින්නම් බං. ඔව් බං. අද උඹ කඩන පාඩම් නෑ මම කුරුම්බා. තොපි බහිනවද යකෝ? ඔව් බං. අපි කුරුම්බයක්වත් බොමු බං. ඔබ බහින්නේ නැද්ද බං? බොරුවට කඩන්නෙත් නෑ. බහිනෝ යකෝ මේ බහිනෝ. ඒ පාර මොකද බං? මචං පොල් වල්ලක් ඇවිල්ලා අතේ වැදුනා වගේ. අම්මෝ ඇති යාන්තම්.
හොඳයි නම් බාපන්. ඔව් මේ කොල්ලෝන ඕගොල්ලෝ වතුර සද්දයක් ඇහෙන්නේ නැහැ නේ එහෙනම් කට්ටියක් වෙන්න ඇති බං. 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 එන ලොගෝට තියෙන රවුමට වගේ. අනේ යකෝ ඕක බාලා නම් බාපන් හොල්තල් කරන්නේ නැතුව.